හායි මම නිරුත්නි. අද අපි ට්‍රැවල් කරන්නේ අවිස්සාවේල පැත්තට. මුලින්ම කියන්න ඕනේ ඔයාලා හැමෝම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද ගමන නම් තනියම තමයි යන්නේ. මට හම්බුණ සුපිරි ස්පොට් එකක් කබානාස් වගේ තියෙන තැන. මේක ටිකක් ඇඩ්වෙන්චරස් වෙයි කියලා මම හිතනවා. මේ තඩි බෑග් එකක් දැන් ඔක්කොම පැක් කරගෙන තියෙන්නේ. මම one night ඉන්නේ අද ගිහින් ආයෙ හෙට එනවා. මම මාකුඹුරට ගිහින් එතනින් අවිස්සාවේල බස් එක ගන්න බැලුවේ. සීතාවක බොටනිකල් ගාඩන් එක හරියට තමයි යන්නේ. අපි යමු. ATM එකෙන් සල්ලි අරගෙන මං එහෙම්මම එතන බස් හෝල්ට් එකට ගිහින් අවිස්සාවේල මහරගම බස් එකට නැග්ගා. මට යන්න තියෙන තැනට පැය එකමාරක් විතර තමයි Google Maps වලින් මට පෙන්වන්නේ. ඊට පස්සේ පුවක්පිටිය ජංක්ෂන් එකෙන් තමයි මම බැස්සේ. ඒ හරිය ට්‍රිප් එකක් හොයාගන්න තිබ්බ නැති නිසා මං නිකමට Uber එකක් දාලා බැලුවා. මං හිතුවේ ඒ හරිය Uber ගන්න නැති වෙයි කියලා. මොකද? අපිට ගන්න දෙන්නේ අතනින් පාක් එක කට්ටිය කේස් දානවා. කොතෙන් මම ටුක් පාක් එකක් දැක්කේ නෑ හැබැයි. දින මෝල්ට් එකේ. කොහොම හරි මුලින් අපි ගියේ වෙන පාරක. මං හිතන්නේ මම දාපු තැන වැරදි. මේ තියෙන්නේ. ඉතින් මැප් එකේ the stream side by freshway කියලා ගැහුවාම ඔයාලට මෙන්න මේ තැන හොයාගන්න පුළුවන්. ගමන් වහන්සේත් එක්ක මං මුලින්ම ඒගොල්ලන්ගේ ඔෆිස් එකට ගිහින් ටිකක් වාඩි වෙලා හිටියා ඉතින්. ඊට පස්සේ කැබින් එකට යන කලින් එයාලා මාව හරි ලස්සනට වෙල්කම් කරා. Small welcome to you. Oh, thank you. Thank you so much. Yep. So nice. කොහොම හරි මම එතනින් උඩට ආවා මේ තියෙන කැබින්ස් ටික. මට කිව්ව විදිහට මෙයාලා මේ කැබින්ස් අලුතෙන්ම හදලා තියෙන්නේ last month එකේ කියන්නේ ජනුවරි වල වගේ. මම හිතන්නේ එහෙනම් හැම දාපු ඇඩ් එකක් වෙන්නේ නැති මට සජෙස්ට් වෙන්නේ නැත්තේ. Yes. Of course. You can use your bag. Yeah. Thank you so much. Thank you. So for the lunch මේ තියෙන්නේ ඉන්න කැබින් එක. අපි උඩට ගිහින් යමු මුලින්. ෆෝන් එකයි පරිබල් ළඟ එකයි දෙකක් කරලා අමාරුයි. දැන් නම් චුට්ටක් රස්නේ මේ උඩ. මෙතන ෆෑන් එක තියෙනවානේ. සනීපයි. මෙතන මේ කඩලා තියෙනවා. හරි. මරුනේ මේ මම දැන් ඉන්නවා වගේ කැබින්ස් 4ක් මේ ටිකේ තියෙනවා. කොහෙන්ද මම washrooms බැලුවේ නෑ. ටන් 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 ටාරා ටන් 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 කොහොමද මේක lights? කොහෙන්ද තියෙන lights? clean. හරිම clean. මේ කැබින් එක ගැන කිව්වොත් මේ කැබින් එකේ ඉන්න පුළුවන් ඇඩල්ස්ලා 4 දෙනෙක්ට. එක කැබින් එකක ඇඩල්ස්ලා 4 දෙනෙක්ට ඉන්න පුළුවන්. රුපියල් 16000ක්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ කැබින්ස් වල ප්‍රයිසස් ස්ටාර්ට් කරන්නේ 16k වලින්. මේකේ ගොඩාක් ඇක්ටිවිටීස් තියෙනවා. මම ඕගොල්ලන්ව වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ටිකක් ලොකු රවුමක් දාන්න යනවා. මේකේ ෆිෂින් ඊට පස්සේ ඕගොල්ලන්ට හයික් එකක් යන්න පුළුවන්. සෑහෙන තියෙනවා එක එක ඒවා කරන්න. මම තනියම ආවට ඕගොල්ලෝ එහෙම ඉන්න එපා. මේ වගේ තැනකට එද්දි පොඩ්ඩක් යාළුවෝ සෙට් එකක් එක්ක එන්න ඉතින්. චෙක් කරලා බලන්න the stream side අවිස්සාවේල. tripod එක එළියට අරගෙන හදාගමු. මොකද මම තනියමනේ ඉතින් වීඩියෝස් ෆොටෝස් ගන්න නැත්තම් හරි අමාරුයි. තඩි බෑග් එකේ මොනවද තියෙන්නේ කියලා බලමු. මේ බෑග් එක මෙච්චර ලොකුවට තියෙන්නේ මගේ tripod එක ඊට පස්සේ ලැප්ටොප් එකේ ඔක්කොම මම උස්සගෙන එනවා ඉතින්. මම පොතකුත් ගෙනාවා. මේකත් දාමුනේ ඇදිට. රින් ලයිට් එක ඕනම දාමුනේ. හරිනේ. ඔය තියෙන්නේ හොඳට. මම මැසේජ් එකක්. ලන්ච් නවලු. මේ කල්පනා කරේ ලන්ච් අරගෙනම වොෂ් දාන්න.
මං කිව්වේ නෑනේ මෙතන ඩේ අවුට් පැකේජ් එකක ප්‍රයිස් එක වෙන්නේ per person රුපියල් 3500යි. meals activities ඔක්කොම include. මේ තියන්නේ මං ඉන්න කැබින් එක. ඒ වගේම 4ක් තියෙනවා. මේ දැන්ටත් තව ෆැමිලිස් ඇවිල්ලා. ඔයගලන්ට අතන පේනවද? අර කට්ටියක් වොලිබෝල් ගහනවා. ෆ්‍රයිඩ් රයිස් ඊට පස්සේ මේකලු මෙයාලගේ ෆාස්ට් මූවින් එක පෝක් ඇන් ඊට පස්සේ රෝස් පාන් අන්න අපිට ඊට පස්සේ ප්‍රෝන්ස් තියෙනවා චිප්ස් තියෙනවා තමයි ඔක්කොම තනියම කන්න තමයි තියෙන්නේ යස් මෙතනින් ලන්ච් අරගෙන ඉවරයි දැන් අපි පොඩි හයික් එකක් යන්න හදන්නේ කොහෙන්ද යන්න ඕනේ එහෙනම් මං පළකාල රෙඩි වෙලා ආයි වීඩියෝ එකට එන්න මම වෙන ෂෝටක් ගෙනල්ලා නෑ මම ගෙනල්ලා තියෙන්නේ අද කාගෝ පැන්ට් එකක්. සකියාෂ දැන් අපි වෙක්කන් යනවා. අපිව කියන්නේ මාව එක්කන් යනවා. හයික් එකක්. මේ වහින්නත් එක්ක යන්නේ. මේ වහිනේ හැබැයි. වැස්සට අහුවේද අපිව? ඔව්. ඇත්ත කියන්න එපා. තෙමෙන්න වෙනවා කියලා දන්නවා. නාන්න වෙනවා කියලා. ආවලන්න. මෙන්න මේ මල්ලි තමයි අපි වෙක්කන් යන්නේ. මන්චි. හයි මන්චි. Nice. This is sand. බොරුවට. අනේ පව් එයා මැරලා? අනේ පව් අනේ. මේක ගන්න ඕනේ ඉස්සරහට කොහෙද ගන්න මෙහාට ලැජ්ජද කොහෙද මෙතනින් අල්ලගන්න හරි හරි නේ මේකම ඉසිකන් ඔව් සම්පූර්ණ මත අරින්න අන්න එකපාරයිද ඔය කොහොමද කරන්නේ මං සරප්පු දෙක දාලා ආවා මල්ලි අම්මෝ ගොඩයි මංචි ඔය ටික ඇල්ලුවට ආය අනිත් පැත්තට දානවා අනේ දාන්න sure මේ මම මෙතන ඉන්න කොටම oh bro okay you're fine දෙයනේ පුදුම ලස්සනයි අනේ මෙතන වීඩියෝ එකේ ඔයාලට නිකන් ඔය පොඩි ඇලපාරක් වගේ පෙවුනට ඈතට ගල් ටිකත් එක්ක පේන වීව් එක හරිම ලස්සනයි නිකන් අර කැලේ මැද්දෙන් වැටුණ ලස්සන ඇලපාරක් මෙතන වීඩියෝස් කරනවට වඩා මම ඇත්තට මේ ගල් උඩ නැග නැග විකාර කර කර හිටියේ එතන පරිසරයත් මාර පිරිසිදුයි වතුර පාරත් ෂෝයි Have you more that side? I haven't gone there අතන අර ඇල්ල Wanna go there? yeah let's go මෙච්චර ආපු
ඔතන හොම් පෙවුරට ඕක තඩි ගලක් නගින්නත් එතනට හෙන අමාරුයි. කොහොම හරි ජයග්‍රාහී ලෙස මං උඩටම නැග්ගා. Catch it. අනේ. යාගේ අතර දෙන්න. මන්ටි. ඇයි පයින්නාද? අනේ පව්වනේ. යාගේ අතට දෙන්න. පොකුණා? තියෙනවා? අපහු කරන්නේ? උඩින් යන්න. අපරාධ වැස්සනට යන තිබ්බා. අම්මෝ. පුළුවන්. අසෝ හෙට ඒක දාලා බහින්න. මේක හොටෙල් එකෙන් මේගොල්ලෝ ඔය ලස්සන්ට ඇලපාර ක්‍රොස් කරලා එතන හදලා තියෙන්නේ. හොටෙල් එකේ වෙනම පූල් එකක් තියෙනවා. හැබැයි ඉතින් මම ඔතනට බහලා තමයි නාගෙන කරගෙන ආවේ. ඊට පස්සේ මගේ කැබින් එකට ඇවිල්ලා පොඩ්ඩක් රෙස්ට් එකේ හිටියා ඉතින්. වීඩියෝ එක ඔන් කරලා නෑ. අපි බොනවා කෝපි. කිරි කෝපි. ඒ වැඩ කරන් ඉන්න ගර්ල්ස් දෙන්න හරි හොඳයි නේ. අපි ආවා දැන් ඩිනර් ගන්න. කියාෂා ඉන්න යට ලැජ්ජයිලු වෙන්න. සෝ මේගොල්ලන්ගේ තමයි මේ ප්‍රොපර්ටි එක මේ ඔක්කොම. මම දැන් තනියම වෙලා ඉන්න හින්දා එයා දවසේම මට කම්පැනි එක දුන්නා. මට පොඩ්ඩක්වත් පාළු නෑ. එතන රෑට හරිම ලස්සනයි. වැඩේ කියන්නේ මේ අද වැස්ස නිසා මෙතන අර වතුර පාර වැඩි. නැත්තම් මේ ඒගොල්ලෝ මේ අයින්ට ටේබල් එක දාලා අපිට ඕන ඩිනර් එක අරේන්ජ් කරගන්න පුළුවන්. දැන් පේන්නේවත් නැහැ. මේ පාලම ඔහොම මෙහා පැත්තට කනෙක්ට් වෙනවා. එහා පැත්තේ තමයි ඇක්ටිවිටීස් තියෙන්නේ. මම හෙට යනවා මේ පැත්තට ඇක්ටිවිටීස් ටික කරන්න. හෙට මම එක්කන් යන්න බ්‍රිජ් එක උඩින් ඔයාලා. අර මම දවල් නාවපු තැන තමයි ඔය නේ. අර තියෙන්නේ කැබින්ස් ටික. මම ඉන්නේ අර 3 වෙනි එකේ. මේ ඔක්කොම බුක් වෙලා තියෙන්නේ. වීකෙන්ඩ්ස් නේ. එතකොට අර මේවල ඉන්නවා. නැත්තම් මෙතන ගොඩක් මෙන්න යාලා කියන විදිහට ඩේ අවුට්. ඇත්තටම ඔයගොල්ලෝ ඩේ අවුට් පැකේජ් එකක් අරගෙන මෙතනට එන එක මාර worth it. යන්න. නිදිමතයිද? මම වැටුණා එලිසලා. අයි මෙතන වැදුණා හොඳ පාර. මේ මොඩ එකයි මේ පිස්සෙක් වගේ. අද ෂෝක් අනේ අද දවසම මඩු රිෆ්‍රෙෂ් වෙලා ඇවිල්ලා ඔයගලන්ට අද දවස ගැන පොඩි බ්‍රීෆ් එකක් දෙන්නම්. පිස්සෙක් වගේ දැන්. හයි. අද අපි ගියා මුලින්ම කුමාරියල්ල බලන්න යනවා කියලා තමයි මම හිතුවේ. ඒ කියන්නේ මේ පැත්තේ දැන් මේ ළඟම තියෙන දියල්ල තමයි කුමාරියල්ල. ඒ වුණාට මේගොල්ලෝ කියන විදිහට කුමාරියල්ලට අර ඒක මේ පැත්තේ ගොඩක් ප්‍රසිද්ධයි. ඒ ඔක්කොමත් එක්ක මිනිස්සු ගොඩ යනවලු නාන්නයි. ඒ කියන්නේ ඒක ළඟට ගියාම සෑහෙන ක්‍රවුඩඩ්ලු. මොකද දැන් අද ඉරිදා දවසක් නේ. නෑ අද සෙනසුරාදානේ. මේ එතකොට අර වීකෙන්ඩ් නිසා තව කට්ටිය වැඩිලු. ඒ කුමාරියල්ලෙන්ම එන ඔය පොඩි ඇල පාරක් තමයි අපි අද බලන්න ගියේ. හරිම ලස්සනයි. මාර ලස්සනයි. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ වීඩියෝ එකෙන් ඔහොම ඇත්තට එතනට ගියාම අර වැඩිය එක්ස්පෝස් වෙලා නැහැ. වැඩිය කියන්නේ හරිය මං හිතන්නේ එක්ස්පෝස් වෙලා කියලා. මරු ඉතින් ඇත්තටම ඔයගොල්ලෝ ඩේ අවුට් එකක් වගේ ඇවිල්ලා ඔයගලන්ට ෆිෂින් කරන්න පුළුවන්. මොකද ඒ හරිය අර මංචි කියලා හිටියේ. ඒ පිරිමි ළමයා තමයි ඔයාලා මෙහෙට ඇවිල්ලා ඔයගලන්ට එහෙම යන්න ඕන වුණොත් ඔයගලන්ට ෆිෂින් කරන්න යන්න ඕන වුණොත් එයාව තමයි කතා කරගන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නවද මේ හරිය ඔක්කොම ඩිට්වා එකේ මුළු ප්‍රොපර්ටි එකටම ඩැමේජ් වෙලා. මේකේ ඕනගේ දුව. එතකොට ඒ කට්ටිය මාර්ම ෆ්‍රෙන්ඩ්ලි හරිම අර මම තනියමනේ දැන් මම ඇවිල්ලා ඉන්න තනියමනේ. ඉතින් අර හැමතිස්සෙම හොයලා බලනවා. හරි ඕනේද කින්ද මන්ද ඔක්කොම චෙක් කරනවා. හරිම හොඳයි. ඒගොල්ලන්ගේ කියන්නේ ස්ටාෆ් එකත් පුදුම හොඳයි. ඩේ අවුට් එකකට වගේ ඔය ස්ටාෆ් ට්‍රිප් එකකට නිකන් ඔයගොල්ලෝ ඩේ අවුට්ස් යනවානේ. යුනි එකේ යාළුවෝ සෙට් එක ස්ටාෆ් එකේ නැත්නම් ඔයාලගේ ෆැමිලි එකේ ෆැමිලිස් ටිකක් එකතු වෙලා ඉන්න හැම සුපිරි තමයි. මම එහෙන් අයියෝ කාගෝ පෑන්ට් එකක් නේ ගෙනාවේ. මං ඔච්චර දෙයක් දැනගෙන ආවේ නැහැ ඉතින්. මම ඔය මේ ඇල්ලක් මැද්දෙන් යන්න තියෙනවා කියලා හිතුවේ නෑ. අර හොඳටම හචුන් යනවා. ඊළස්සේ තෙමුණා වතුර ගිහින් නාගෙනනේ ආවේ. කොෆි එකක් හදාගත්තා. දැන් මේක විවර පස්සේ නිදිමත යයිද දන්නේ.
අයියෝ good night. වෙලාව උදේ 6:00යි. good morning. මේ උදේ මොනර වෙනවා කිව්වා ඉන්නවද දන්නේ නැහැ. අවාසනාවන්ත ලෙස එදා මට මොනරෙක් බලා ගන්න හම්බුනේ නැහැ. අපි කොෆි එකක් හදාගෙන එළියට යනවා. නෙස්කැෆ් එකක් මහතා. මම මෙන්න මේ පොත කියවන්න ගෙනාව අපි එළියට ගිහින් පොඩි වෙලාවක් කෝපි එක බිබි පොත කියමු. මාර පීස්ෆුල් අනේ. කිසිම සද්ද බද්දයක් නැහැ. කෝපි එකයි. හොඳයි. හායි ඔන්න මම රෙඩි වුණා දැන් හයික් එක යන්න. හයික් එක යන්න කියන්නේ මේ බ්‍රෙක්ෆාස්ට් ගන්න පල්ලෙහාට යනවා. ඉතින් මම අවුට්ෆිට් එක පෙන්නන්න. එනවා දැන්. මේ ස්කාර්ෆ් එක තමයි මගේ ෆේවරිට්ම ස්කාර්ෆ් එක. මම මේක මැච් වෙනවද බලන්නේ. ඔහේ අහුවෙන ඇඳුමට හැම එකටම මම මේක දානවා. අද ලස්සනයි නේ ෂේප් නේ. අපි යා කන්නේ. හලෝ අනේ ලස්සනයි ෂා. look at the view. මේ තියෙන මම අර කලින් දවසේ රෑ පෙන්නපු බ්‍රිජ් එක මේකෙන් එහා පැත්තට ගියාම තමයි ඇක්ටිවිටීස් ඔක්කොම ටික කරන්න තියෙන්නේ. දැන් අපි මේ යන්නේ පොඩි හයික් එකක් ගිහින් බලමු. අපි ඉතින් එතන උඩටම ගියා. වීව් එක හරිම ලස්සනයි. අපි හිටියේ තේ වත්තක් හරියේ. එහා පැත්තේ රබර් කැලකුත් තිබ්බා. තව ඈතින් කඳු ටික ඉතින් ලස්සනට පෙවුණා. අර පල්ලෙහා ගෙවල් තේනවා ලස්සන. ඒ තනිකර තේ වතු ඊට පස්සේ අර පැත්තේ රබර් කැලයක් වගේ තියෙනවා. අර ඈත. පීපල්ලට ගිහින් බලමු. අර තනිකර අන්නාසි වගාව. ඒ මාර ලස්සනයි නේ. ලස්සන. මොකද්ද මල්ලිය? මෙතන දේවාලයක් තියෙන්නේ. ඔතන ගල් ගුහාවේ සුදු නයෙක් ඉන්නවා කියලා විශ්වාසිකුත් තියෙනවලු. මන් දන්නේ මන් දැක්කේ නෑ ඉතින්. පේනවද? වීව් එක එන්ජොයි කරලා අපි හැමෝම හොටෙල් එකට ආවා. මම මුලින්ම කරේ ෆිෂ් තෙරපි එකක් කරගත්ත එක. මේක නම් මා රාතල්ලා මට ඒක නවත්තන්න හිතුනේම නෑ. මෙතන ඇක්ටිවිටීස් ගේම්ස් ප්ලේ කරන්න තියෙන තැන තමයි මේ. ලොකු ඒරියා එකක් තියෙනවා. ලස්සන්ට හට්ස් ගහලා ගැමි ගෙවල් වගේත් හදලා තියෙනවා. යාළුවෝ සෙට් එකක් එක්ක ආවනම් හොඳයි කියලා හිතුනේ මට මේ ටික දැක්කහම. ඊට පස්සේ මට chance එක හම්බුණා කුකුල් ෆාම් එකක් ඇතුළට ගිහිල්ලා බලන්න. එතන ඒ ආච්චි කෙනෙක් හිටියා. එයා බිත්තර ගන්න හැටි මට පෙන්නුවා. මට ඒ වෙලේ අර හිතට පොඩ්ඩක් අප්සෙට්. ඒ කියන්නේ අර සත්තු ඔක්කොම එහෙම ඉන්නවා දකිද්දී. ඒ වුණාට ඉතින් ඒ ආච්චිලා අවුරුදු ගානක් ඉඳන් ওই රස්සාව කරන්නේ එතන. මම ඔතන නැවීගෙන හිටියට ඒ ආච්චි තමයි ඔක්කොම බිත්තර ටික මට අහුලලා දුන්නේ. මොකද මට හිතට පුළුවන් කමක් තිබ්බේ නෑ. ඒ එතන කිකිලගෙන් ඒ බිත්තර ටික ගන්න. මම තව පැය භාගයකින් විතර මෙතනින් යනවා. අඟට හොඳ ගාන කොම් බඩු ටිකක් පැක් කරගත්තා. මේ ටී-ෂර්ට් එක දාගන්න ඕනේ යන්න. ගමන සුපිරි. හරිම රිලැක්සින්, හරිම ඇඩ්වෙන්චරස්. ඇඩ්වෙන්චරස් උනාට මහන්සි උනාට එහෙනේ රිලැක්සින්. හොටෙල් එකෙන් දැන් චෙක් අවුට් වෙලා යන්න හදන්නේ. ලන්ච් කරනවද හුවා මම දැන් ගෙදර යනවා කියලා හිතුවා. බඩගින්නකුත් නැහැ. මම හිතන්නේ මෙතන මේ පුවක් පිටිය ජංක්ෂන් එකට ගිහින් දැන් මම බස් එක ගන්න ඕනේ ආයේ. අපි ලන්ච් එකෙන් යන්නේ නැහැ කියලා හිතුවද මට අන්තිමට ලන්ච් එක අරන්ම තමයි යන්න උනේ. අන්න යාළගේ බුෆේ එකේ කෑම පුදුම රහයි.
හැමෝටම බායි කියලා මම ඔන්න ඔය විදිහට ආයේ ගෙදර බලා පිටත් වුණා. ඒ ඇස්සේ මට වටලප්පන්න එකකුත් දුන්නා ගිහින් කන්න කියලා. ආපහු බස් එකේ ආපු ටික නම් මට එපා වුණා. මම අවිස්සාවෙන් ඉඳන් හෝමගමට වෙනකම්ම හිටගෙන ආවේ. ඊට පස්සේ මා කුමරෙන් බහලා ටුක් එකක් දැම්මා ගෙදරට යන්න. ඒ ටුක් එකේ කෙනත් ළඟට ඇවිල්ලා මං කාඩ් පේමන්ට් එකක් දාලා තිබ්බ නිසා ගන්න බෑ කියලා ගියා. ඉතින් මට එපා වෙලා හිටියේ ඔය වෙලාවේ. හරි නේද? මගදී බොම්බයි මටයි ටිකක් දැකලා මම එතනත් නාතලා බොම්බයි මටයි ගත්තා. මොකද අපේ වදකාර නංගි ගෙදර ඉන්න හින්දා. ඉතාමත් හිසකාරී ගමනකින් පසුව මම ගෙදර ආවා. දැන් කතා කරන්න මහන්සි. අපි ඊළඟ vlog එකෙන් හම්බෙමු. මේ vlog එක බලුවට thank you. මාව subscribe කරාට thank you. ආද කියන්නේ අර YouTube වල like කරන්න, share, comment කරන්න, share කරන්න, subscribe කරන්න. ඉක්මනට අලුත් vlog එකක් ගෙන්න එන එකක හැමෝටම ආදරේ. subscribe කරන අයට ගොඩාක් ආදරේ. bye. ඊළඟ vlog එකකින් හම්බෙමු. මිස්සෙක් වගේ මං නේ.